මගේ ලස්සන ළමයි ටික කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අද අපි තුන්දෙනාත් එක්ක ඔයගොල්ලොන්වත් එක්ක යනවා රසම රස ඉචිගෝ කන්න. ඉචිගෝ කන්න යන්නේ කොහෙටද කියලා බලන්න නම් වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලට බලන්න වෙනවා. ඔන්න අපි තුන්දෙනා රසම රස ඉචිගෝ කන්න. මෙතෙන්ට එන්න කලින් කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ කලින්ම. මෙන්න මේ වගේ කප් එකක් දෙනවා. ඒ කප් එක දෙන්න ස්ට්‍රෝබරි කනකොට ගාගෙන කන්න පුළුවන් ඩ්‍රෙසින් වගේක් දාලා ඒක ගාගෙන කනකොට ස්ට්‍රෝබරි තවත් රසයි. මේ විදිහට තමයි ස්ට්‍රෝබරි වගා කරලා තියෙන්නේ මෙහෙ. විනාඩි 30ක් වගේ කාලයක් තමයි එක්කෙනෙක්ට ස්ට්‍රෝබරි කන්න දෙන්නේ. ඇතිතරම් ප්‍රමාණයක් කන්න පුළුවන්. අද ගොඩාක් අය ඇවිදilla හිටියා අපිත් එක්ක අපි ගියපු ටයිම් එකට. බලන්නකෝ සෑහෙන සෙනගක් ඉන්නවා. හැබැයි ස්ට්‍රෝබරි නම් මාරම රසයි. ඇත්තටම සුපර් මාකට් වල තියෙන ස්ට්‍රෝබරි වලට වඩා මෙතනින් කාපු ස්ට්‍රෝබරි මාරම රසයි. මං හිතන්නේ ෆ්‍රෙෂ් විදිහට තියෙන නිසා වෙන්න ඇති. රසම රසයි. කිසකිත් ආසාවෙන් කෑවා, පපත් ආසාවෙන් කෑවා. මාරම රසයි. මට ආයිත් දවසක් මෙතෙන්ට යන්න ඕනේ. මම ඔයාලට කිව්වනේ අපිට ස්ට්‍රෝබරි කන්න දෙන්න මුලින් විනාඩි 30යි කියලා. මං ඉතින් පපත් එක්කත් කෝ විනාඩි 30ක් නම් මදි ස්ට්‍රෝබරි කන්න අඩුවම පැයක්වත් දෙනවා නම් කියලා. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ තමයි තේරුනේ විනාඩි 30ත් වැඩි අපිට කියලා. මොකද ගොඩාක් ස්ට්‍රෝබරි කන්නත් බෑ, අමාරුයි. අමාරුයි කියලා මම නම් වැඩේ නැවැත්තුවේ නැහැ. ඉතින් ආසයි මං ස්ට්‍රෝබරි කන්න. ඉතින් මම අමාරුවෙන් හරි ස්ට්‍රෝබරි කෑවා. හැබැයි පපා නම් මගින් නැවැත්තුවා. මොකද එයා හිතුවා ගොඩක් ආපුවම සමහර විට ඇලර්ජික් එකක් වගේ එයි කියලා. එයා කිව්වා ඇති කියලා. හැබැයි ඉතින් මම නම් කෑවා. ඔයාලට කියන්න බැරි වුණානේ. ඉචිගෝ කියලා ජපන් වලින් කියන්නේ ස්ට්‍රෝබරි වලට. මම ඔයාලට කලිනුත් කිව්වනේ මෙතනට එන්න කලින් අපි කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. අපොයින්ට්මන්ට් එකක් දාගත්තට පස්සේ මේගොල්ලෝ දෙන ටයිම් එකට තමයි අපි මෙතනට එන්න ඕනේ. ගොඩක් අය ඇතුළට එකපාර ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ එන පිළිවෙලට තමයි ඇතුල් කරගන්නේ. මං හිතන්නේ මෙතන ඉතින් ඉඩ මදිනේ ඇත්තටම. මොකද පොඩි ඉඩ ප්‍රමාණයක් ඇතුළතනේ තියෙන. ඉතින් ගොඩාක් අය ඇතුළට ගන්න. මං හිතන්නේ 30ක් 40ක් වගේ තමයි එකපාර ඇතුළට ගන්නේ. ස්ටාර්ට් කරන්න උදේ 11ට. හවස 3න් පස්සේ නතර කරනවා. කාටවත් ඇතුළට යන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. මෙතන අපිට ඇති තරම් කන්න පුළුවන්. හැබැයි කඩාගෙන අපිට ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. සමහර තැන් තියෙනවා අපිට ඇති තරම් කාලා ගෙදර ගෙනියන්නත් පුළුවන් තැන්. හැබැයි මෙතන අපිට ගෙදර ගෙනියන්න දුන්නේ නැහැ. අපි මෙතනට ආවේ 2:10ට වගේ. 2:40 වෙද්දී අපි ඉවර කරන්න ඕන. මොකද අපිට විනාඩි 30යිනේ දෙන්නේ. 3න් පස්සේ මේක ඇතුළට කවුරුත් ගන්නෙ නැහැ. ඉතින් අපි 3 දෙනා තමයි අවසානටම ස්ට්‍රෝබරි කාලා මෙතනින් එළියට ආවේ. අපි 3 දෙනා එළියට ආවා. අද පපාගේ නිවාඩු දවස නිසා මම පපාට කිව්වා පොඩක් අද අපි එළිය ඇවිදලා ගෙදර යමුයි කියලා. මේ වගේ ලස්සන පරිසරයක් තියෙන තැන තමයි මේ ඉචිගෝ ෆාම් එක තියෙන්නේ. පපාට නිවාඩු දවසක් එනකන් තමයි මමයි කිසකි බබයි බලාගෙන ඉන්නේ. අද කිසකි බබා ඉන්නේ ගොඩක් සතුටින්.
මම මාර මාසයි මේ වගේ නිස්කලංක පරිසරයකට වෙලා ටිකක් ඉන්න. ඉතින් අද පපා මාව මෙතෙන්ට එක්කන් ආවනේ කිසකිත් එක්ක. වතුර තියෙන නිසා මෙතන වතුරත් එක්ක එන හුළඟ නිසා ගොඩාක් සීතලයි. හැබැයි ඉතින් අපි තුන්දෙනා කතා කර කර මෙතෙන්ට වෙලා ඇවිද ඇවිද ඉන්න නිසා ඒක ලොකුවට දැනුනේ නැහැ. අපි මෙතෙන්ට එනකොට උණුම උණු රසම රස කෝෆි එකක් අරගෙන ආවා. ඉතින් කෝෆි එකත් බිපි. ඉතින් අපි කියව හිටියා මෙතෙන්ට වෙලා කාලේ යනවා තේරෙන්නෙත් නැහැ මේ විදිහට ඉන්නකොට. හුඟ දවසකට පස්සේනේ අපි දෙන්නට මේ විදිහට එළියට යන්න පුළුවන් වුණේ. ඉතින් අපි තුන්දෙනාම ලොකු කයියක් දාගෙන ඉඳලා ආපහු ගෙදර එන්න පිටත් වුණා. එහෙනම් ඉතින් අපි තුන්දෙනා ආපහු ගෙදර යනවා. ආයිමත් දවසක ලස්සන vlog එකක් අරගෙන අපි ඉක්මනටම එන්නම් ඔයාලව බලලා යන්න. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. හැමෝටම එහෙනම් සයෝනාරා.